පිහිනුම් තටාකය සඳහා වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 300කි. විදුහල්පති පූජ්‍ය ලබුතලේ සුදස්සන ස්වාමින් වහන්සේගේ මෝටර් රථය අලෙවිකොට ලබාගත් ආදායම යොදා ගනිමින් ආරම්භ කරනු අරමුදලක් මගින් පිහිනුම් තටාකයේ ඉදිකිරීම ආරම්භ කිරීමද විශේෂත්වයකි. පරිත්‍යාගශීලීන්ගේ සහ ආදිශිෂ්‍ය සංගමේ සහයෝගයද ඉදිකිරීම සඳහා ලබාගෙනින. මෙය අදිෂ්ඨානයේ පිහිනුම් තටාකය ලෙස නම් කර තිබේ. පිහිනුම් තටාකයේ විවෘත කිරීමෙන් අනතුරුව පැවති උත්සවයේදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ දරුවා තුළ රට පිළිබඳ ආකල්පමය වෙනසක් ඇති කිරීමේ යුගය දැන් එළඹී ඇති බවයි. අපි හැමෝම හැමතිස්සෙම කියනවා අධ්‍යාපනය කියන්නේ දැනුම ආකල්ප කුසලතා වැඩි දියුණු කිරීමේ කටයුත්තයි කියලා. නමුත් අධ්‍යාපනය කියන අපේ තියෙන ආකල්ප වල වෙනසක් වෙලා තියෙනවා. පහසුකම් ගොඩාක් තියෙන පාසලකට යවුවම දරුවන්ගේ අධ්‍යාපනය යහපත් වෙනවා කියලා මතවාදයක්. මම පොදුගේ ලාසක පත්තරයක් කියවනකොට දැක්කා දෙමව්පියෝ කෝටු වලින් අවුරු පන්ති කාමරයක් වගේ තැනක ශිෂ්‍යත්වයට ඉගෙන ගන්න දරුවෝ 12 11 ශිෂ්‍යත්වයට සමත් වෙලා පුස්තකාල රැස්වීම් ශාලා පරිගණක සංගීත භාණ්ඩ රූපවාහිනී කිසිම දෙයක් මේ පාසලේ කුලේ ගුරුවරු දරුවන්ට දැනුම නොමදව කැපවීමෙන් ලබා දෙනවා. ඉතින් අධ්‍යාපනය ගැන මේ රටේ තියෙන ආකල්ප වල ලොකු වෙනසක් වෙන්න ඕන කියලා මම විශ්වාස කරනවා. ගමන් උපන්නට ලෝකේ හොඳම රටේ කියලා හැඟීම පාසලේ දරුවන්ට ලැබෙන්න දාස්කම් විද්‍යා රැකගත් රට අපිරිසිදු කරන්න හොඳ නැහැ. මේ රටේ නම කැත කරන්න හොඳ නැහැ කියන හැඟීම දරුවට පාසලේදී ලැබෙන්න ඕන. ඉතන රටට ආදරය කරන ආකල්ප දරුවෝ තුළ ඇති කරන්න ඕන. කාලය ඇවිල්ලා ගුණගරුක තියෙන තරම තමයි උගත් බබලන්නේ. ලොව හොඳම රට මගේ රටයයි සිතන තම භාෂාව සහ ආගම උසස් කොට සලකන දරු පරපුරක් ගොඩනැගීමේ වගකීම පාසල වෙත පැවරෙන බවද ජනාධිපතිතුමා අවධාරණය කළේය. අමාත්‍ය බන්දුල ගුණවර්ධන නියෝජ්‍ය අමාත්‍ය පණ්ඩු බණ්ඩාරනායක යන මහත්වරුද මෙහිදී අදහස් දැක්වූහ. මැති ඇමතිවරු රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.